දැන් ඊයේ තරහා ලංකාවෙන් කොරියාවට එන්න පුළුවන් වන්නේ විදේශීය සේවා නියුක්තිකාරය හරහා පමණයි. අංශ 45ක් විතර හොඳ නවන් තමයි යාර ජීවත් වෙන්නේ. ඒ ඉතින් වගාවට ජීවිතේ කැප කරපු මිනිස්සු. දීවරහා කුසිකර්මාන්ත පුරප්පාඩු සඳහා සේවකින් ගෙන්නා ගැනීමේ වීසා එකක්. 35ට අඩු නම් මම නම් කියන්නේ E8 වීසා එකට ඉල්ලුම් කරන්න එපා. E8 වීසා එක හරහා ඔයාලා කොරියාවට එනව නම් මෙන්න මේවා තමයි ඔයාලට කරන්න තියෙන්නේ. සංචු අනියා යොල්මු යොල්මු රාබු වගාවක් දාන්නේ. ඉතින් මේ දෙකම කට්ට ගන්න පුළුවන් අය තමයි ඉතින් අනිවාර්යෙන් වගා බිම් වලට වැඩ කරන්න ඊට හරහා එන්න ඕන. මෙන්න මේ වගේ වගා බිම් තමයි ඔයාලට කොරියාවට ආවම E8 වීසා එක හරහා කරන්න තියෙන්නේ. ලංකාවේ තරුණ තරුණයන්ගේ හීන දේශයට එන්න හීන දැකේ නංගන මල්ලට හීන මල්පල ගන්නවන අලුත් ආරංචි තමයි මම ආවේ. එහෙනම් මුලින්ම ඔයාලා channel එක subscribe කරන්න. subscribe කරලා like පාරක් දාලා වීඩියෝ එක skip කරන්න ද බලන්න. මොකද මම කියන පණිවිඩය ඔයාලට skip කරොත් එක point එකක් හරි මග හැරෙන්න පුළුවන්. ඒ නිසා සම්පූර්ණ වීඩියෝ එක ඔයාලා බලන්න. එහෙනම් අපි වීඩියෝ එකට ගිල්ලෙමු. මාර්ගස්ථ ක්‍රමය යටතේ ලංකාවෙන් කොරියාවට සේවකයන් ගෙනන්න පුළුවන් උනේ E9 වීසා එක හරහා පමණයි. ඒ වගේම ස්ටුඩන්ට් වීසා එක හරහා ලංකාවෙන් කොරියාවට නංගිලා මල්ලා ආවා. විදේශ සේවා නියුක්තිකාරාංශය හරහා EPS ටොපික් එක කරලා ඒකේ කටවුට් මාර්ක් අචීව් කරපු ගොඩක් නංගිලා මල්ලට කොරියාවට එන්න පුළුවන්කම ලැබුණා. පහුගිය දවස්වල E8 වීසා එක හරහා ලංකාවට කොරියාව කීප දෙනෙක් ආවත් ඒක ලීගල් ක්‍රමයකට ආපු කට්ටිය නෙමෙයි හිටියේ. එක පෞද්ගලික කම්පැනි හරහා E8 වීසා එක හරහා ලංකාවෙන් කොරියාවට ආවා. නමුත් දැන් මේ සියල්ලම තහනම් කරලා තියෙන්නේ. දැන් E8 හරහා ලංකාවෙන් කොරියාවට එන්න පුළුවන් වන්නේ විදේශීය සේවා නියුක්තිකාරය හරහා පමණයි. ඒ කියන්නේ E8 වීසා කියන්නේ කොරියාවේ තුල දීවරහා කුසිකර්මාන්ත පුරප්පාඩු සඳහා සේවකින් ගෙන්නා ගැනීමේ වීසා එකක්. ඒ කියන්නේ මේ වීසා එක හම්බෙන්නේ කෙටි කාලින වීසා එකක් හැටියට. මාස 8ක වීසා එකක් තමයි ඔයාලට හම්බ වෙන්නේ. ඔයාලට අවුරුදු 20ත් 49ත් අතර වයස් කාණ්ඩය තුල ඉන්න ලංකාවේ ඕනම කෙනෙක්ට මේක ඉල්ලුම් කරන්න පුළුවන් විදේශ සේවා නියුක්තිකාරය හරහා. කිසිම පෞද්ගලික ආයතනයකට හෝ වෙනම තරවකරයන්ට සල්ලි දෙන්න එපා. මොකද ඒවා සම්පූර්ණ වංචාවක්. මොකද විදේශ සේවා නියුක්තිකාරය හරහා ගවර්න්මන්ට් එක හරහා විතරයි දැන් මේ E8 වීසා එක කොරියාවට ගෙනන්න පුළුවන්. ඒ නිසා යම් කිසි ට්‍රේඩින් එකක් හරි නැත්නම් ඔයාලා ගෙන්නන්නම් කියලා හරි කොහොමද E8 වීසා එක හරහා කවුරු හරි සල්ලි ඉල්ලනවා නම් ඒක සම්පූර්ණ වංචාවක්. ඔයාලට E8 වීසා කරා කොරියාවට එන අවස්ථාවක් ඕන නම් ඔයාලා විදේශ සේවා නියුක්තිකාරන්සේ හම්බ වෙලා කතා බහ කරලා ඒක කොහොමද කරන්න කියලා එහෙට ගිහිල්ලා දැනගන්න. නැතුව කාටවත් සල්ලි දෙන්න නම් එපා. මොකද ලංකාවේ කොරියාව සම්බන්ධ මාතෘකා තියෙනකොට අනිවාර්යෙන් සල්ලි කඩා ගන්න මිනිස්සු ගොඩාක් ඉන්නවා. ඒවට අහු වෙන්න එපා. එන්න පුළුවන් කොරියාවේ පළාත් පාලන ආයතන හරහා ලංකාවට ඇග්‍රීමන්ට් එකක් එවලා ඒ ඇග්‍රීමන්ට් එකෙන් තමයි ලංකාවෙන් කොරියාවට එන්න පුළුවන්. සාමාන්‍යයෙන් කොරියාවේ පළාත් පාලන ආයතන ගැන අපි හිතමු පූසාන් ඒරියා කියලා. පූසාන් ඒරියා එකට පූසාන් පළාත් පාලන ආයතනය වගේ ලංකාවේ අපි ගාල්ල දිස්ත්‍රික්ක එකේ ඒ වගේ පළාත් අතර ගිවිසුමක් තමයි තියෙන්නේ. ඒ පූසාන් ඒරියා එකට ගාල්ලෙන් පමණයි ගෙනන්න පුළුවන්. එහෙම තමයි දැනට තියෙන ආරංචි මාර්ග. يعني මේ පළාත නම් මේ පළාතින් ලංකාවේ මේ පළාතින් ගෙන්නනවා. අන්න එහෙම තමයි E8 වීසා එකෙන් ගෙන්නන්නේ. E8 වීසා එක ගොඩක් ඔයාලා හිතන තරම් පහසු නැහැ. මොකද සීත කාලේ එළියේ වැඩ කරන්න තියෙන්නේ, රස්නේ කාලෙත් එළියේ වැඩ කරන්න තියෙන්නේ. රස්නේ කාලේ ගොඩක් රස්නේ කාලේ ගොඩක් අමාරුයි. සීත කාලෙත් එහෙමයි ගොඩක් එළියේ වැඩ තියෙන්නේ. E9 වීසා වගේ කර්මාන්ත ශාලාවල වීසා නෙමෙයි තියෙන්නේ. ජොබ් නෙමෙයි තියෙන්නේ. ඉතින් ඔයාලා සාමාන්‍යයෙන් අවුරුදු 35ට අඩු නම් මම නම් කියන්නේ E8 වීසා එකට ඉල්ලුම් කරන්න එපා. ඒ මගේ මතය. මොකද ඔයාලට 35ට අඩු නම් EPS ටොපික් එක කරලා කොරියාවට එන්න උත්සාහ කරන්න. ඔයාලට කල් තියෙනවනේ. අවුරුදු 35ට වැඩි නම් අවුරුදු 35 49 වගේ කාණ්ඩය වගේ ඉන්න කට්ටිය පුළුවන් නම් උත්සාහ කරන්න. මොකද ඒ වගේ කට්ටියට තමයි මේක ගොඩාක් දුරට මම නම් හිතන විදිහට ප්‍රයෝජනවත් වෙන්නේ. මොකද කුසිකර්මාන්තය කොරියාවෙත් ගොඩක් වාසිකයි තමයි කරන්නේ. ගොඩක් තරුණයන් ඉන්න එපා. අනික විශේෂයෙන් කාන්තාවන් ඉල්ලුම් කරන්න එපා E8 වීසා එකට. මොකද එයාලට කරන්න පුළුවන් ජොබ් එකක් කියලා මම නම් හිතන්නේ නැහැ. මේ කුසිකර්මාන්ත හා ජීව සම්බන්ධය තියෙන මේ රැකියාවන් එයාලට ගොඩක් අපහසු වෙයි. ලංකාවේ විශේෂයෙන් ලංකාවේ කාන්තාවන්ට ගොඩක් අමාරු වෙයි. ඒ නිසා ලංකාවේ නංගිලා මල්ලා ඒක කරන්න එපා. නංගිලා කරන්න එපා.
මල්ලිලත් ඔයාලට කොරියාවට එන්නම අවශ්‍යතාවයක් තියෙන එක්සෑම් ගොඩක් කරා නම් එන්න අමාරු නම් ඉල්ලුම් කරලා බලන්න. නමුත් මම කියන්නේ ඔයාලට තව කල් තියෙනවා අවුරුදු 32 33ක් හෝ ඊට කලින් ඊට අඩු නම් අවුරුදු 19 ඉඳලා ඊට අඩු නම් ඔයාලා අනිවාර්යයෙන්ම EPS topic එක කරලා කොහොම හරි E9 හරහා එන්න. මොකද ඒ වගේ benefit වැඩි ඉන්ෂුරන්ස් තියෙනවා. යාට හම්බෙන්න වරප්‍රසාද ගොඩක් වැඩි. අවුරුදු 10ක් දක්වා එක දිගට කොරියාවේ ඉන්න පුළුවන්. අවුරුදු 5ක් ඉවරලා ආයි 5ක් ඉන්න පුළුවන්. ඉතින් ඒ වගේ එයාලට ගොඩක් benefit හම්බෙනවා. නමුත් E8 visa එක තියෙන්නේ අවුරුදු මාස 8ක් කොරියාව තුළ ජොබ් එක කරලා කීයක් කර හම්බ කරගෙන ආයි ලංකාවට ගිහිල්ලා ආයි එන්න පුළුවන්. හැබැයි ඔයාලා E8 හරහා කොරියාවට ආවොත් අනේ වදින්නම් පණින්න නම් එපා. මොකද ලංකාවට හම්බ වෙන chance එක නැති කරන්න එපා. තවත් කොරියාවට එන්න බලන් කට්ටිය ඉන්නවනේ. ඒ ඔයාලට visa එකක් හම්බෙච්ච ඉඳලා ඔයාලට සාමාන්‍ය E9 visa එකට අපිට වැකේෂන් එකක් ගන්න අවුරුදු දෙකක් විතර වැඩ කරලා මාසෙක තමයි වැකේෂන් එකක් හම්බෙන්නේ. නමුත් E8 visa එක තියෙන්නේ මාස 8ක් වැඩ කරලා ඔයාලට ඒ වගේම කාලයක් ලංකාවේ ඉඳලා ආයෙ එන්න පුළුවන්. ඒ නිසා ඔයාලට ඒ visa දිගටම හම්බ වෙනවා. සදන්නෙම් එක්ක හොඳින් වැඩ කරොත් ඔයාලට ඒක දිගටම ගන්න පුළුවන්. ඒක තමයි පලින්න නම් එපා. ලංකාවට හැම්චි chance එක නැති කරන්න එපා. ඒක තමයි කියන්න තියෙන්නේ. ඒ වගේම පහුගිය දවස්වල E8 visa එකට 100 ගණක් තුහේ ලංකාවෙන් ආවනේ. එන්න බැරි වෙච්ච කට්ටිය ලොකු අරගලයක් කරා මේක හදා ගන්න. ඒක ගවර්න්මන්ට් එකෙන් දැකලාද කොහෙද ඒක කොහොම හරි මේක කොරියන් ගවර්න්මන්ට් එකත් එක්ක කතා කරලා ඒක අප්‍රූව් කරන් තියෙනවා. ඒක ලොකු දෙයක්. ඒ සම්බන්ධව වැඩ කටයුතු කරපු තරුණ තරුණියන්ට ගොඩක් ඇත්තටම එයාට ගොඩක් ආචාර කරන්න ඕන. E8 visa එක හරහා කොරියාවට එන්න නම් එයාලා තියෙන සුදුසුකම් මොනවද? අපි දැන් හිතමු එයා ලංකාවේ අවුරුදු 20ත් 49ක් අතර කෙනෙක් අනිවාර්යෙන් වෙන්න ඕන. අවුරුදු 50ට වැඩි කට්ටිය ගන්න එකක් නැහැ. අවුරුදු 20ට අඩු කට්ටිය ගන්න එකකුත් නැහැ. අවුරුදු 20 49 අතර තමයි වයස පනතරය. ඒ වගේම කොරියාවෙන් පිටුවහල් නොකරපු කොරියාවේ වීසා නැතුව ඉඳලා හෝ නැත්නම් මොන හරි නීති අනුකූල නොවන දෙයක් කරලා කොරියාවෙන් ඉවත් කරපු ඒ වගේ වැරදි දෙයක් කළ සම්බන්ධ ඉඳපු කෙනෙක් කොරියාවට ආයි ගන්න බෑ E8 වීසා කරහා. ඒ වගේම තමයි E9 එකෙන් කොරියාවට ඇවිල්ලා ලංකාවට නීති අනුකූලව ගිහපු කෙනෙක්ට පුළුවන් ආයි E8 හරහා ඉල්ලුම් කරන්න. එහෙම තමයි ආරංචි මාර්ග තියෙන්නේ. ඉල්ලුම් කරන්න පුළුවන්. ලෝන් එකක් දෙනකන් නැහැ ගොඩක් දුරට ලංකාවෙන් කොරියාවට එන්න. මොකද මේ කෙටි කාලින වීසා එකක් නේ. කෙටි කාලින වීසා එකක් හින්දා මම හිතන්නේ ලෝන් එකක් එහෙම දෙනකන් නැහැ. ඔයාලට ඒ සම්බන්ධව ෆ්ලයිට් ටිකට් ඒ වගේ සම්බන්ධව දේවල් වලට යම් වියදම් වලට යම් මුදලක් යයි අනිවාර්යෙන්ම. ඒ මුදල ඔයාලට හොයාගන්න වෙයි සමහර විට. ඉකනේ කුෂ්කර්මාන්ත වැඩ ඇත්තටම ඉතින් අමාරුයි. හිතන තරම් ලේසි නැහැ. අලලුණු කලවන්න වගේ වැඩ තියෙන්නේ. ඒව කොඳුනවාගෙන එතන ඉඳගෙන කරන්න ඕන වැඩ. ඉතින් ලොකු පාති එහෙම තියෙනවා. මම ඔයාලට මේ වීඩියෝ එක අවසානයේ වගාබිමට ගිහින් පෙන්නන්නම් මොන වගේද කරන්න තියෙන්නේ කියන එක. හරි අමාරු වැඩ තියෙනවා. ඉතින් එක දිගට පැය 8-10ක් වැඩ කරනවා කියන්නේ ඉතින් හරි අමාරුයි. අලලුණු ගලනවා කියන වැඩ අමාරුයිනේ. පොළවල් හදන්න ඕන. වතුර දාන්න ඕන, පොහොර දාන්න ඕන. මේ වගේ වැඩ තමයි ඔයාලා කරන් තියෙන්නේ. අනික සීත කාලේ, රස්න කාලේ ලොකු 70ක් දාම වැඩ කරන් තියෙන්නේ. ලොකු ඇඳුම් දාගෙන. මොකද නැත්තම් අවුවට පිච්චෙනවා. සීත කාලෙත් එහෙමයි. ඒක නිසා E8 visa කරා එනවනම් බබාලා නම් එන්න එපා. මොකද බබාලා එන්නේ නැතුව වැඩක් කරන්න පුළුවන්, කට්ටක් ගන්න පුළුවන්. මොහර ගේමක් ගහලා නීත්‍යානුකූලව යනවා කියන අය විතරක් එන්න උත්සාහ කරන. මොකද ඔයාලා නීත්‍යානුකූලව විතර මෙහි යාළුවෝ ඉන්නම නම් ආවුත් ජොබ් එකක් හොයලා දෙන්නම්, පැනලා ඉඳපන් පයින්න එහෙම කියලා එහෙම කරන්න එපා. මොකද එහෙම කරොත් තව කෙනෙක්ට එන chance එක නැති වෙනවා. ඒක නිසා ඔයාලා කොරියාවට එනම නම් පනින්න නැතුව මාස 8 වැඩ කරලා ලංකාවට යන්න ගිහිල්ලා ඔයාලා ආයෙ එන්න පුළුවන් නේ. ඒ නිසා ඔයාලා ගිහිල්ලා ඇවිල්ලා ආයෙ කොරියා ජොබ් එක කරන්න. ඉතින් ඔයාලගේ වැඩ හොඳ නම් ඒ සජන් ලිමිල ඔයාලට දිගටම වැඩ දෙයි. E9 visa එක වගේ ලොකු වරප්‍රසාද බෙනිෆිට් ඔයාලට හම්බ වෙන්නේ නැහැ. ඔයාලා දුරට ඉන්ෂුරන්ස් එකේ හම්බ වෙනවත් අඩුයි. ඔයාලා ආවොතින් ඒක හරි පරිස්සමෙන් කරන්න වැඩ. ඩැමේජ් එකම කරගන්න එපා. තුවාල කරගන්න එපා. පරිස්සමෙන් කරන්න වැඩ. ඒ වගේම ඔයාලේ හම්බ කරන මුදල ඔයාලා කෙටි කාලින වීසා එකක් හින්දා නාස්ති නොකර ඒ සල්ලි ටික සම්පූර්ණයෙන්ම අරන් යන විදියට ඔයාලා වැඩ ටික කරගෙන යන්න. ඒක තමයි කියන්න ඕනකම තිබුණේ. කුෂ්කර්මාන්ත ජොබ් වලට සහ ජීවර කර්මාන්ත ජොබ් වලට තමයි ඔයාලා E8 එකකින් එන්නේ. ඒක නිසා ඒ සම්බන්ධව වැඩ කරන්න පුළුවන් අය පමණක්
ඔයාලා ඉල්ලුම් කරන්න නැතුව ඇවිල්ලා ජොබ් එකෙන් පනින්න කොරියාවෙන් පනින්න කියන වගේ දේවල් ගන්න සමාජයට ඔයාලා එවන්නේ මොකක් හරි ලීගල් ක්‍රමයකට එහෙම තමන් එන ජොබ් එකෙන් හෝ වීසා එකෙන් ඉවත් වෙන්න බැරි වෙන මොකක් හරි ක්‍රියාමාර්ගයක් රජයෙන් අරන් තමයි ඔයාලා එවන්නේ ගොඩක් දුරට මොකද කෙටි කාලින වීසා එකක් හින්දා. එහෙනම් ඒක තමයි කියන්න ඕන කවුද මුනේ E8 වීසා එකට එන ඔයාලට මෙන්න මේ වගේ ගුයිපල වල තමයි වැඩ කරන්න තියෙන්නේ. මේ වගේ වගා පුදුම වල. මේ තියෙන ලුණු පාත්‍රයක් සාමාන්‍යයෙන් කොරියාවේ 3 වෙනි මාසයේ අන්තිම 4 වෙනි මාසෙ වල වගේ එනකොට සියලු වගාවන් පටන් ගන්නවා. මොකද සීත කාලේ ඉවරනවත් එකම වගේ තමයි මෙයාලා වගා පටන් ගන්නෙ. මේ තියෙන මේ වගේ වගා බිමක් E8 වීසා එකට එන කට්ටියන්ට මෙන්න මේ වගේ බිම් වල වගා කරන්න තියෙන්නේ. මම ඇතුළට ගිහින් පෙන්නන්නම් එයාගේ අවශ්‍යයට අරගෙන කොහොමද ඒක වගා කරන්න කියලා. මේ තියෙන්නේ කොරියාවේ වින්ටර් එකත් එක්කම වින්ටර් එක අවසන් වුණ ගමන් එයාලා බිම් සකස් කරන විදිය. E8 වීසා එක හරහා ඔයාලා කොරියාවට එනව නම් මෙන්න මේවා තමයි ඔයාලට කරන්න තියෙන්නේ. ඔයාලා මේ පේනවද? මේ සිදුරු කරපු හැම එකම මේ තියෙන සුදුලුණු වගාවක්. සුදුලුණු වගාවේ සුදුලුණු බික් එක ගානේ මේක වගා කරන්න ඔයාලට සිද්ධ වෙනවා. පේනවද? සාමාන්‍යයෙන් කොරියාව තුල වින්ටර් එකේ හා සමර් එකේදී වගාවන් කියන්නේ ගොඩක් අමාරු දෙයක්. මොකද අවුව තියෙන කාලේ ගොඩක් අවුවයි. සීත තියෙන කාලේ ගොඩක් සීතලයි. ඉතින් මේ දෙකම කට්ට ගන්න පුළුවන් අය තමයි ඉතින් අනිවාර්යෙන් වගා බිම් වලට වැඩ කරන්න ඊට හරහා එන්න ඕන. මොක කට්ටක් ගන්න බැරි අය නම් කොරියාවට ඊට හරහා නම් එන්න එපා. මොකද ලංකාවෙත් වගා කරන්න කට්ටිය ගොඩක් අකමැතිනේ. ඉතින් කොරියාවේ ඇවිල්ලා ඔයාලට වගා කරන්න සිද්ධ වෙනවා කියන්නේ මෙන්න මේ වගේ තැන්වල මෙන්න මේ වගේ සජන් ලිම්ලා තමයි ඔයාලට හම්බ වෙන්නේ. ඉතින් වගා බිම් කියන්නේ ලංකාවේ වගා බිම් වගේ තමයි. මේ වගා බිම් අලුත් එකක් මේ යාලා ඇට තවන් කරන විදිය. පේනවද? දැන් මේකේ සීවිකේ ආඩි මට පේන්නේ මේ ඉන්න නෝනයි මහත්තයයි ඒ දෙන්නගේ බිමක් තමයි මේ තියෙන්නේ. මේ ඒ දෙන්න ඇට දානවා. 산추예요? 산추? 아니야? 열무. 열무? 아 열무. 아 මෙයාලා මේ දාන්නේ රාබු වගාවක් දාන්නේ. රාබු වගාවක් දාන්නේ වෙනද යාලා තනි ඇටින් ඇටි තමයි බලකන්නේ. මෙතන මේ අවුව නැති හින්දා යාට ප්‍රශ්නයක් නැහැ. නමුත් අවුව තියෙන කාලෙට මෙන්න මේ වගේ හැට් දාගෙන තමයි ඔයාලට වගා කරන්න සිද්ධ වෙන්නේ. දැන් මෙතන සේවකයන් අඩුයි. මේ පොළොව හදන සේවකයන් අඩුයි. වගා කරන්න වතුර දාන්නේ සේවකයන් අඩුයි. දැන් ඔයාලට ආවොත් වැඩ කරන්න හැන්නේ මෙන්න මේ වගේ බිම් වල තමයි. ඇත්තටම කියනවා නම් වගා කරලා පුරුදු වෙන්න කොරියාවට ඔයාලා එන්න එක හොඳයි. මොකද ලංකාවට ගියාන් පස්සේ ඔයාලට වගා කරන්න එතකොට ආත්ම ශක්තිය ලැබෙනවා. මේ තියෙන්නේ ඊට යාපදව තවත් තියෙන වගා බිමක්. කියලා තාම පොළොව හදාගෙන යන්නේ. එයා මම මේ සජනින් ඇහුවා තවත් එයාලා භෝග දාන්නේ කියලා. නමුත් එයාගෙන් තාම නැහැ. තාම පොළොව හදන ගමන්ලු තියෙන්නේ. එයාලා භෝග දාන්නේ තවත් ටික දවසකින්ලු. මෙයාලා තියෙන වින්ටර් එකකින් පස්සේ තියෙන පොළොවේ තියෙන මුල් එහෙම දේවල් අයින් කරලා මේ යාලා කරන්නේ ඒක. මේ මුල් ඉවත් කරනවා. නෑ මොකක් හරි භෝගයක මුලක් තමයි යාලා දාන්නේ. ඒ සජන මේක බොයේ요? 이거 쿠쿠마요? 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 쿠쿠마? 아니, 머위라 하는 거 한국말로. 예. 머위. 모기? 머위. 모비. 위. 아, 모비. 모비. 안녕하세요. 모비. 모비 감자요? 아니요. 아니요? 여기 감자는 심. 아, 여기 감자요? 아, 예. 나와. ඒ මෝවී කියලා જાතියක් මම තාම නම් දන්නේ නැහැ මොකද්ද කියලා මෙච්චර පොඩි අය හිටියට මෝවී කියන්නේ මම බලලා දාන්න මොකද්ද කියලා මෝවී කියන්නේ වයසක ඇන්ටි කෙනෙක් බලන්න යා කොච්චර වයසද බලන්නකෝ මම හිතන්නේ යාට අවුරුදු 65කට වඩා වැඩි බලන්න
සාමාන්‍ය ලංකාවේ අවුරුදු 30 40 කෙනෙක් වුණත් පොළොවක් කොටාගෙන දේවල් කරන්න අමාරුයි. මේ වගේ වැඩ පිළිවෙල තමයි ඔයාලට කොරියාවට ආවොත් වැඩ කරන්න වෙනවා. ඔයාලා ඈතින් පේන පිනිල් හවුස් තියෙන ඒ වගේ තරහ කරන්න සිද්ධ වෙනවා. මේ සාමාන්‍ය කුඩා වගා බිමක්. මේ අර පවුලේ ඉඩම් වගේ තියෙන ඒ වගේ ඉඩම් වල පොඩි පොඩි වගාවන් තමයි මේ කරන්නේ. මේ වගේ කොටු කරගෙන මේ ලොකු වගා බිම් නෙමෙයි සමානට මේ ඉන්න වයසක ඔය නෝනයි මහත්තයයි දෙන්න තමයි ඕක කරන්නේ. ඒ කියන්නේ යාළගේ පොඩි පොඩි වීදම් හදා ගන්න හා යාළගේ එදිනෙදා කෑම වේල්ලෙම හදා ගන්න. ඒ වගේ වීදම් තමයි මෙයාලා කරන්නේ. නමුත් ඊයේ විසහරා වල ගෙන්නන්නේ කොරියාවට මීට වඩා ලොකු වගාබිම් වලට. මේවා සාමාන්‍ය පවුල් වල කරන වගාබිම් හින්දා මේවාගේ තියෙන අපහසුතාවයන් වලට පේනකන් නැහැ. නමුත් තාම පොළොව හදාගෙන යන ගමන් මම ආයි වීඩියෝ එක අප්ඩේට් කරන්න. මෙයාලා බෝග වගා කරයින් පස්සේ පොළොව මොන වගේද තියෙන්නේ, එයා කරන සාත්තු මොන වගේද කියලා. මේ තියෙන්නේත් මෙයාලා දාපු ලීස් වගාවක්. මෙන්න මේ වගේ වගාවීම් තමයි ඔයාලට කොරියාවට ආවම EATS එක හරහා කරන්න තියෙන්නේ. මේවා බලන්න. තාම මෙයාලා වගාවීම් පටන් ගත්තා විතරයි. මේ තාම දැල් ගහන්න පටන් ගත්තා විතරයි විනෝද. මේ තාම යාළුවා දැල් ගහගෙන යනවා. මේ මායි මේන් කරගන්න. කොහොමද ලබන මාසේ තමයි වගාවන් ලොකුට පටන් ගන්න. තාම සීත කාලේ මේ අවුරුද්ද පොඩ්ඩක් සීත කාලේ දිග්ගුණා වැඩි. මේ තියෙන්නේ වගාවකට තවන් දාපු බිමක්. තාම යාළ පැල හැම ඉඳලා නැහැ. ඔයාලා E8 හරහා එනකොට මෙන්න මේ වගේ බිම් වල වැඩ කරන්න බලාගෙන ඉන්න. මොකද මේ දැන් ඔයාලට මේ වගේ බෑග්ග්‍රවුන්ඩ් එකක් පෙනුනට දැන් මම වගාවන් පටන් ගත්තා විතරයි. වගාවන් කරන් යනකොට ගොඩක් අමාරු වෙයි. ඉතින් අවුව සීතල දෙකම කන්න බලාගෙන තමයි එන්න ඕන. එනවද? මේ කොරියන් කට්ටිය යාලා වැට ගහනවා. අර ඈතින් පේන කොරියන් අජොසෙත් යා තාම පොළොව සකස් කරමින් තමයි ඉන්නේ. මේ බලන්න. දැන් ඈතින් පේන කඳු පන්තියත් එක්ක හරි ලස්සනයි මෙතන. මේ තාම ඔක්කොම පොළොව වල හදාගෙන තමයි යන්නේ. ලබන මාස තමයි සම්පූර්ණ වගාවන් මේවට දාන්නේ. සමහර භෝග දානවා මේ සීතල වර්තු දෙන භෝග සමහරව දානවා. නමුත් සමහර භෝග දාන්නේ ලබන මාසේ තමයි ගොඩක් දුරට. මේ තවන් දාලා තියෙන පොළොව හදලා තියෙන තැනක් තමයි මේ තියෙන්නේ. මෙයාලා තාම පොළොව හදාගෙන යන ගමන්. මම මේක මෙතනට ඔයාලට පෙන්වන්න එක්කගෙන ආවේ ඔයාලට වැඩ කරන්න තියෙන තැන්. EATS හරහා ඔයාලට වැඩ කරන්න ආවොත් මෙන්න මේ වගේ තැන් වල තමයි ඔයාලා වැඩ කරන්න ඕනේ කියලා පෙන්වන්න. ගොඩාක් දුරට කොරියාවේ වගා කරන කට මේ වගේ කුඳු නවාගෙන තමයි ඉන්නේ. අල ගලවන්න, ලුණු ගලවන්න කුඳු නවාගෙන ඉන්නකොට ගොඩාක් දුරට කොරියාවේ ඉන්න වැඩිහිටි පරම්පරාවෙන් 50ක් 60ක්ම ඉන්නේ කුඳු නවාගෙන තමයි ඇවිදින්නේ. මම ඒ වගේ වයසක අය පෙන්වන්නම් වීඩියෝ කරලා. එයාලගේ කුඳු නැවිලා තියෙන ඔන්න වගේ ඉඳලා තමයි. අතීතයේ ඉඳගෙනම කොරියන් ජනතාව වගා කරන්න හරි දක්ෂයි. මොකද එයාලට හැම අවස්ථාවකම හැම ඉඩකම එයාලා මොනවා හරි වගා කරන්න උත්සාහ කරනවා. ඉතින් ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහට තමයි වර්තමානයේ එයාලගේ කොඳු ඇද වෙලා තියෙන්නේ. ඉතින් මොකද එයාලා ලුණු කලවන්න හැමදේම හිතන තරම් ලේසි නෑ. දැන් මේ සාමාන්‍යයෙන් රාබු වගාවක්, ලුණු වගාවක් තියෙන තැනක් මේ. නමුත් මේවා ඉච්චර අපහසු දේවල් නෙමෙයි. නමුත් ඔයාලා ඊට කොරියාවට ගෙන්නන්නේ ගොඩාක් දුරට ලුණු ගලවන්න, ඒ වගේ දේවල් අල ගලවන්න, බත්තල ගලවන්න, ඒ වගේ දේවල් තමයි ඒවා හින්දන්න. ඒවා සම්පූර්ණ වැඩ කටයුතු ඉතින් පොළවල් හදන ඒවා ඒ ඔක්කොම වල කරන්න සිද්ධ වෙනවා කොරියාවට ආවොත්. මේ බලන්න. Saja ni miosal ya? Nail miosal ya? Nail miosal ya? Nail? Yeah. 78. 78 ho. 78. අවුරුදු 78ක් වන කෙනෙක්, අවුරුදු 78ක් වන කෙනෙක් ලංකාවේ සාමාන්‍යයෙන් මේ වගේ දේවල් කරයිද කියලා හිතන සාමාන්‍ය කරන්න බෑ. අමාරුයි අතරම කරන්න නැහැ.
කොරියාවේ මිනිස්සු එයාලා ගන්න ආහාර එයාලගේ ජීවන රටාවන් එක්ක නිසා තමයි මේ වගේ වයසකට ගියත් එයාලා ජව සප්පන්නම ඉන්නේ. එයාලා නිතරම එක්සර්සයිස් කරනවා. මම ඔයාලට එතන වීඩියෝ එකක් දාන්නම්. ඒක මේ වීඩියෝට අදාළ දෙයක් නෙමෙයි. මම නමුත් මේ කොරියන් වයසක කාන්තාවන් වයසක වැඩිහිටියන් මේ වගේ දේවල් ජව සම්පන්න මේ වගේ දේවල් කරන්නේ එයාලගේ ආහාර රටාවන් හා එයාලගේ ශාරීරික යෝග්‍යතාවන් මත. මේ තියෙන්නේ ඒ වගේම ඉදමක් මේ දාලා තියෙන්නේ මෙතන ලුණු දාලා තියෙන්නේ සම්පූර්ණම තියෙන මේ හරියම තියෙන්නේ වගාවන්. තාම මේ පොළවල් හදාගෙන යන ගමන් තාම වගාව මුකුත් දාලා නැහැ. පොඩි පොඩි වගාවන් තමයි දාලා තියෙන්නේ. මේ සමහර මේ එම්ටි තියෙන තැන් වල වගාවන් දානවා ඉස්සරහට. මේ පවුල් වල ඉන්න කට්ටිය කරන වගාව බීම හින්දා ලොකුවට වගාව මෙතන නැහැ. මේ තාම පොළව හදාගෙන යන ගමන්. ඇත්තටම කියනවා කොරියන් ජනතාව වගා කරන හරි දක්ෂයි. එයාලා කම්මැලි නැහැ වගා ගන්න. වැඩි පරම්පරාව විශේෂයෙන් අන්න අර වගේ පොදුනා වාගෙන තමයි ගොඩක් දේවල් කරන්නේ. ඉස්සෙල්ලා කිව්වා වගේ ඔන්නෝම ඉඳලා තමයි වැඩිහිටි කාන්තාවන් වැඩිහිටි පිරිමින් ගොඩාක් දුරට දැන් වර්තමානයේ පේන්න තින්නවා පොදුනා වාගෙන අංශ 45ක් විතර පොදුනාවන් තමයි යාලා ජීවත් වෙන්නේ. ඒ ඉතින් වගාවට ජීවිතේ කැප කරපු මිනිස්සු. මේ පොහොර දානවා. අද වැස්ස දවසක් වගේ හින්දා වාඩිච්චර අවුව පේන්නේ නැහැ. නමුත් මේ පොහොර දාන ගමන් ඉන්නේ. අවුවත් එක්ක ඔයාලා මේ දේවල් කරනකොට සීතලත් එක්ක මේ දේවල් කරනකොට ඔයාලට මේක පොඩක් අගය දැනෙයි හොඳටම. මේ පොහොර ඇටච් කරනවා පොළොවට. 사장님 감사합니다. 수고하세요. 오랫동안 살다. 예. එහෙනම් මම වීඩියෝ එක අවසන් කරනවා. වීඩියෝ එක ඔයාලට පණිවිඩයක් ලැබුණා නම් වීඩියෝ එක ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් පාරක් දාලා ෂෙයාර් පාරක් දාලා දෙන්න. මේ වීඩියෝ එක දකින්නේ තව කරුවෝ දකින්නේ ඔයාලා ලයික් කරන කමෙන්ට් කරන එකෙන් තමයි. එහෙනම් මට සපෝට් එක ලබා දෙන්න. ඔයාලට හැමෝටම කොරියාවේ හීන දකින්න කොරියාවට එන්න ආස හිතෙන ආස බලාපොරොත්තු වෙන ඔයාලා අනිවාර්යෙන්ම ඔයාලගේ හීන මල්පල ගන්න වෙන එක ප්‍රාර්ථනා කරනවා. ඔයාලා මේක වෙනුවෙන්ම ඉන්න එපා. ඔයාලා අනිවාර්යෙන්ම ටොපික් එක්සෑම් එකකට මහන්සිලා කරන්න. ඔයාලා E8 හරහා කොරියාවට එනවනම් ඔයාලා භාෂාව එයා මුකුත් අවශ්‍ය නැහැ. එක්සෑම් මුකුත් අවශ්‍ය නැති හින්දා ඔයාලා කමන්න නැහැ කියලා ඉන්න එපා. ඔයාලා මොනවා හරි පොතක් හරි බලලා නැත්නම් ඔය YouTube එකේ හෝ Facebook එකේ හෝ වචන ගොඩාක් තියෙනවා. ඒවා ගොඩක් බලලා ඔයාලට කුසිකර්ම සම්බන්ධ හරි වචන ටික හරි වහන්න බලලා පාඩම් කරලා එන්න. මොකද මෙහි ඔයාලා ආවන් පස්සේ කියන දේක් තේරෙන්නේ නැතුණාන් පස්සේ ඔයාලා කියන දේ නෙවෙයි කරන්නේ. එතකොට මෙහි කොරියන්ට කේන්ති යන්න පුළුවන්. එතකොට බාඩ බහින්න පුළුවන්. ඔයාලා කේන්ති යන මිනිස්සෙක් වුණොත් ඒකට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඒ හින්දා අඩුම ගානේ කුසිකර්මාන්ත සම්බන්ධ තියෙන වචන ටික හරි ඔයාලා බලාගෙන එනවා නම් ඒක ඔයාලට මෙහි ආවම පහසුවක් වෙයි. ඒ හින්දා චුට්ටක් ඔයාලා එහෙම කොරියාවට එන්න බලාපොරොත්තු තියෙනවා වචන දෙකක් තුනක් කරගෙන පාඩම් කරලා තියාගන්න. එන එකයි කියන්න ඕන කම තිබුණේ. එහෙනම් මම වීඩියෝ එක නවත්තනවා. වීඩියෝ එක හොඳ නම් ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයාර් කරන්න. තව යාළුවන්ට මේ මගේ වීඩියෝ එක පෙන්නන්න. එහෙනම් බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ඕන. ඔයාලා හැමෝටම කොරියාවට එන්න. එන හදවතින් ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක්.